ඊයේ තමුල්ලේ පැවති ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඉන්දියා ඒ කණ්ඩායම අතර පැවති තරගය ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ජයගත්තා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබාගත් අතර වියස් කාන්තා මොහමඩ් සිරාජ් අල්ලු 3 බැගින් බෙදාගත්තා. ලකුණු 266ක ඉලක්කයක් සඹා ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලබාගත හැකි වූයේ නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 265ක් පමණි. එහිදී සදීර සමරවික්‍රම ලකුණු 93ක් ලබාගත්තා. පිටියේ තිබූ අයහපත් ආලෝක තත්ත්වය නිසා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක නොකර ප්‍රසාද ලකුණු 1 බැගින් කණ්ඩායම් දෙකටම බෙදා දී තරගය අවසන් කිරීමට මිනිසුරුන් ක්‍රියා කළත් තිලක් වර්මා හා අනෙකුත් ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෙල්ලීම අනුව සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කෙරුණි. සුපිරි පන්දුවාරයේ මුලින්ම පිතිකරණයේ යෙදුණු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 18ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ලබාගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුගදාස් මාතලන් සුපිරි පන්දුවාරයේ ක්‍රියාත්මක කළ අතර ඔහු ඉන්දියා ඉනිම ලකුණු 9කට සීමා කළේය. මේ අතර තරගයේ අවසානයේදී වෛභව් සූර්යවංශී හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වුණා.